පයට පෑගෙන පස්ම තමා දවසක් ගඩොල් වෙලා රාජමන්දිරවල බිත්ති වෙන්නේ. ඉතින් පුංචි යාළුවනේ හිතුවොත් අපිට කරන්න බැරි දෙයක් නෑ. ඔන්න පුංචි යාළුවනේ අද අපි සදහම්තරු වැඩසටහන අරගෙන එන්නේ මුත්‍යාංගනය රජමහා විහාරයේ සිට. අද අපි මුලින්ම වෙනද වගේම ධම්මපදයේ ගාථාවක් අහලා සුබම සුබ දැසනක් වේවා මේ වෙලාවේ අපිව බලාගෙන ඉන්න පුංචි යාළ හැමෝටම. ඔන්න ඉතින් අද මම කියන්න හදන්නේ ධම්මපදයේන 11 වෙනි ගාථාව. ආසාරේ සාරමතිනෝ සාරේ චාසවදස්සිනෝ තං සාරං නාදි ගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචනා. ඉතින් පුංචි යාළුවනේ ඒකේ තේරුම තමයි මෙලොවෙහි බොහෝ නිස්සාර දේ පවතී. සමහර අය ඒව දකින්නේ සාරවත් විදිහට. සීල සමාධි ප්‍රඥා කියන සාරවත් දේ ඔවුන් දකින්නේ නිස්සාර දේවල් ලෙසයි. ඔවුන්ට කවදාවත්ම සාරවත් දෙයක් ළඟා කරගන්නට නම් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ලබන සතියේ මේ වගේම ලස්සන ධම්මපද ගාථාවකින් හමු වෙනකම් මම අදට සමුගන්නවා. අපි දැන් මේ හදන්නේ ජාතක කතාවක් අහන්න. සුබ උදෑසන පුංචි ඔයාලා හැමෝටම. ඔන්න ගිය සතියේ වගේම මේ සතියේත් ආදර්ශ ගොඩක් තියෙන ජාතක කතාවක් අරගෙන මම ඇවිල්ලා ඉන්නවා. ඕගොල්ලෝ තාම දන්නේ නැන්නේ මම කියන්නේ ජාතක කතාවේ නම. මම අද කියන්නේ ජාතක කතාවේ නම තමයි සම්මෝධමාන ජාතකය. ඕගොල්ලෝ දන්නවද සම්මෝධමාන ජාතකය? මේ දන්නේ නැති අයටත් දැනගන්න මම කියලා දෙන්නම්කෝ. එකමත් එක් කාලෙක කැලෑවක වටුකුරු රංචුවක් හිටියා. මේ වටුකුරු රංචුව අල්ලගන්න වටුවැද්දෙකුත් හිටියා. දවසින් දවස මේ වටුවැද්ද ඇවිල්ලා දැල දාලා මේ වටුකුරුල් ටික අල්ලගෙන යනවා. ඒ වගේම මේ වටුකුරු රංචුවේ නායකයෙකුත් හිටියා. මේ නායකයා මෙන්න මෙහෙම කල්පනා කරනවා. අපේ වටුකුරු රංචුව ටිකෙන් ටික අඩු වෙනවා. ඒක නිසා මම හොඳ උපක්‍රමයක් යොදන්න ඕනේ. මෙයා යෙදුව උපක්‍රමය මොකද්ද කියලා ඔයගොල්ලෝ දන්නවද? ඒ තමයි මේගොල්ලෝ මේ නායකයා කියනවා අපි සමගියෙන් වැඩ කරන්න ඕනේ. මොකද අපේ රැළ දවසින් දවස අඩු වෙනවා. වැද්දා දැල දැමුවට පස්සේ අපි ඒක සවාගෙන ගිහිල්ලා කටුපඳුරක රඳවමු. හැමෝම ඒකට එකඟ වුණා. ඔන්න ඊට පහුවෙන්දා මේ වැද්ද දැල දැම්මට පස්සේ කට්ටියත් එක්කම එකතු වෙලා දැල ඔසවාගෙන ගිහිල්ලා කටුපඳුරක රැඳෙව්වා. මේ වැද්දා කැලේ හැමතැනම හොයලා දැල දැකලා ගලව ගන්න බොහොම අමාරු වුණා. ඊළඟ දවසෙත් ඒ වගේම දැල උස්සගෙන ගිහිල්ලා කටුපඳුරක රැඳෙව්වා. දැල ගලව ගන්න වැද්දට ගොඩාක් මහන්සි වෙන්න වුණා. ඔන්න ඔහොම ටික කාලයක් යද්දී මේ වැද්ද මෙන්න මෙහෙම කල්පනා කර කර ඉන්නවා. ඒගොල්ලන්ගේ බිරිඳ දැක්කා. මේ බිරිඳ මෙන්න මෙහෙම කියනවා. ඇයි ඔයා පැත්තකට වෙලා කල්පනා කර කර ඉන්නේ? මේ වටුකුරුල් ටික හැමදාමත් සමගියෙන් ඉන්නේ නෑනේ. කවදා හරි අසමගියක් ඇති වෙයි. එතකොටම දවසක් මේ වැද්ද දැම්මුවට පස්සේ මේ වටුකුරුල් ටික දැල ඔසවාගෙන ගිහිල්ලා කටුපඳුරක රැඳෙව්වා. ඔන්න ඒ කඳුරුපඳුරක රැඳවල එද්දි එක වටුකුරුල්ලෙක්ගේ කකුලක් තවත් වටුකුරුල්ලෙක්ගේ ඔළුවක වැදුනා. මේ දෙන්නා හොඳටම රණ්ඩු වෙන්න පටන් ගත්තා. මේ ඒගොල්ලන්ගේ නායකයා කොච්චර ඒක වළක්වා ගන්න උත්සාහ කරත්
ඒක උනේ නෑ. මේ නායකයටත් කරගන්න දෙයක් නැති නිසා එයා ඈතට පියඹලා ගියා. ඊළඟට පහුවෙනිදාත් දැල දැම්මට පස්සේ වටකුරුල්ල ටික ඔක්කොම දැලට අහු වුණා. මොකද එක්කෙනෙක්වත් හිටියේ නෑ මේ දැල ඔසවාගෙන යන්න. ඉතින් මෙහෙම යද්දි ටිකෙන් ටික වටකුරුල්ලෝ ටිකත් අඩු වුණා. ඕගොල්ලෝ දන්නවද? අපි හැමදාමත් සමගියෙන් ඉන්න ඕනේ. කවදාවත් රණ්ඩු කරගන්න හොඳ නෑ. ඒ තමයි මේකෙන් ගන්න පුළුවන් ආදර්ශය. මොකද කිව්වොත් අපි රණ්ඩු කරගත්තොත් අර වටකුරුල්ලන්ට වුණ දෙයමයි අපිටත් වෙන්නේ. මම දන්නවා පුංචි යාළුවෝ කවදාවත් රණ්ඩු කරගන්නේ නෑ. සමගියෙන් ඉන්නේ. හැමදාම සමගියෙන් ඉන්න කියලා මම අදට ඕගොල්ලොන්ගෙන් සමුගන්නවා. ලබන සතියේ ලස්සන ජාතක කතාවකුත් අරන් එන්නම්කෝ. ලබන සතියේ ලස්සන ජාතක කතාවක් අරන් එන්න බලාපොරොත්තු වෙන අදට මම සමුගන්නම්. මම 6 ශ්‍රේණියේ අශේරා විශ්මී. හැමෝටම තෙරුවන් සරණයි. හරිම ලස්සන ජාතක කතාවක් තමයි අද අපිට වෙනද වගේම කියලා දුන්නේ. අපි දැන් මේ හදන්නේ සිරිත් මල්දම කවියක් අහලා ඉන්න. සිරිත් මල්දම. අයිබෝවන් සුබ උදෑසනක් පුංචි යාළුවනේ. ඔන්න ඉතින් මම ගිය සතියේ පොරොන්දු වුණා වගේම මේ සතියේත් ඔයාලගේ ආලින්දයට ආවේ සිරිත් මල්දමේ කවියක් සමගින්. යම් කිසි ගෙදරකට ගිය කල ඕන කමකට ඔවුන් නොම දැක ගෙට නොයන් නොම වන්නොබි සිරිතට. ඒ තේරුම තමයි වමනාවක් සඳහා යම් කිසි ගෙදරකට ගිය ඔවුන් නොම දැක ගෙදර ඇතුළු වීමට සිරිතට ගැලපෙන්නේ නැත. ස්තුතියි. මම 4 ශ්‍රේණියේ ලෙහාන්ස. පැවිදි පිටුවේ. සුබ උදෑසනක් වේවා පුංචි නංගිලා මාලිලා හැමෝටම. ඔන්න වෙනද වගේම අදත් කවි ගී පිටුවෙන් ලස්සන කවි ටිකක් අහන්න මම ආවා ඔයාලගේ ආලින්දයට. ඉස්සෙල්ලාම නංගි කෙනෙක් ඉන්නවා. නංගි ඔයාගේ නම මොකද්ද? SM නෙතික සේනුලියා. නෙතුකි නංගි කීවසරේද? 5 වසරේ. අද ඔයා අපිත් එක්ක කවියක්ද කියන්නේ ගාතාවක්ද කියන්නේ? කවියක්. කියන්න බලන්න. පින්මද පුතුන් 100ක් ලදු වත්නිසරු ගුණනන බේලෙන් යුතු පුදුමය ඉතාගරු එකපුන් සාඳින් දුරු වෙයි ලොව ගණ අඳුරු නෙකතරු රැසින් එලෙසට නොම වේදුරු. හරිම ලස්සන කවියක් නේ. ආයි දවසක අපේ කවි ගී පිටුවට ඔයා කවියක් එකතු කරන්න. ආයි මල්ලි කෙනෙක් ඉන්නවා. මල්ලි ඔයාගේ නම මොකද්ද? WH ලවන්. ලවන් මල්ලි අපිත් එක්ක කවියක්ද කියන්නේ ගාතාවක්ද කියන්නේ? ගාතාවක්. එහෙනම් කියන්න බලන්න. නිබ්බුතානුන සාමාතා නිබ්බුතානුන සෝපිතා නිබ්බුතානුන සානාරි යස්සායන් ඊදිසෝපති. බොහොම ස්තුතියි මල්ලි. නංගි ඔයාගේ නම මොකක්ද එතකොට? WE තිසෙන්ටනාරා. කෙනාල නංගි ඔය අපිත් එක්ක අද කවියක්ද කියන්නේ ගාතාවක්ද කියන්නේ? කවියක්. කියන්න බලන්න. සෙත් සිරිදෙන මහගුණ මුහුදානන් සත්හාට වන බව දුකට වේදානන් තිත්ගානා දුරු දුරලන
dini danan sit sato sinnamadin muni danan. ඉතින් පුංචි යාළුවනේ ලබන සතියේත් මේ වගේම ලස්සන කවි ටිකක් අහන්න බලාපොරොත්තු වෙමින් මම දැනට සමුගන්නවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. සුබ උදෑසනක් පුංචි යාළුවෝ හැමෝටම. ඔන්න ගිය සතියේ වගේම මේ සතියේත් තවත් අලුත් දක්ෂයෙක් අරගෙන අපේ දක්ෂයෝ වැඩසටහනත් එක්ක මම ඇවිල්ලා ඉන්නවා. එහෙනම් අපි බලමු නේද මේ අලුත් දක්ෂයා කවුද කියලා. එහෙනම් අක්කට මුලින්ම කියන්න පුළුවන්ද අක්කගේ නමයි? දැන් අක්කා මුලින්ම අක්කා දැන් ඉගෙනමු ලබන ශ්‍රේණියයි. නංගි මගේ නම හචඤ්ඤා හිමහන්සි. මම ඉගෙන ලබන ශ්‍රේණිය තමයි 8 ශ්‍රේණිය. එහෙනම් අක්ක කියන්නකෝ අක්කගේ දක්ෂතා මොනවද කියලා. නංගි මට නර්තන හැකියාවක් පුළුවන්, කතිකත් පුළුවන්. ඒ වගේම පද්‍ය ගායනත් පුළුවන්. ඒ වලින් මම ගොඩක් ආස ගාථා ගායනා වලට. එහෙනම් අක්කට පුළුවන්ද අපිට ගාථාවක් හරි කවියක් හරි කියලා පෙන්නන්න? මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන වාසතිවා කරෝතිවා තතෝනං සුඛමං වේති ඡායවන පායිනී. එහි තේරුම සිතිවිලි දහම් මනස පෙරටු කොට ඇත, මනස ශ්‍රේෂ්ඨ කොට ඇත, මනසම උපදී. පිරිසිදු මනසෙන් කවුරු හරි කතා කළොත්, ක්‍රියා කළොත් ඔහු පසුපස සැපලුහු බඳ හරියට තම ශරීරය අතර හැරෙන සෙවණැල්ල මිනි. ඉතින් අක්කට ගාථා විතරයිද කියන්න පුළුවන්? අක්කට කවි කියන්න බැරිද? නංගි මට කවි කියන්නත් පුළුවන්. එහෙනම් අපිට කවියක් කියලා පෙන්නන්නකෝ. කසල ගොඩ තිබුණත් මැණික් අනගිය සිරිමත් එයින් සොළු දන පොත් උතුම් වේ හොඳ සිරිත් දරුවොත්. ඒ වගේම තවත් කවියක් අපිට කියලා පෙන්නනවද? දෙගුරුන් ගුරුන් දුටු දෙවියන් ලෙස සිතමු උතුමන් බසින් මිටු දෙවියන් දනගනිමු එබැවින් නිතින් මේ දෙවියන් වැඳගනිමු බැලුමින් හොඳින් ගුරු දෙගුරුන් රැකගනිමු. බොහොම ස්තුතියි අක්කගේ අනාගතේ සාර්ථක වෙන්න කියලා අදට අපි සමුගන්නවා. ලබන සතියේ අපේ දක්ෂව වැඩසටහනක් එක්ක එන්න බලාපොරොත්තු වෙන්න. අදට අපි ගිහින් එන්න. හැමෝටම තෙරුවන් සරණයි. ආයිබෝවන් සුබ උදෑසනක් වේවා පුංචි යාළුවෝ හැමෝටම. කෙනෙකුගේ හිතවීම ඔවුන්ගේ නොව තමන්ගේම වැරැද්දක් බව තේරුම්ගත් පුද්ගලයා පරිණත පුද්ගලයෙකි. එහෙනම් ලබන සතියේත් හම්බෙන්න බලාපොරොත්තු වෙන්න අදට මං ගිහින් එන්නම්. කාලයක් යන්හා සමානයි කියනවනේ. ඒ වගේම අද අපිට ලැබිලා තියෙන කාලය මෙතනින් අවසන්. ලබන සතියේත් හමු වෙන බලාපොරොත්තු ඇතිව අපි අතර සමුගන්නවා. මම 8 ශ්‍රේණියේ සංවිත ආරියා. තෙරුවන් සරණයි.
හම්සා